හරි මේක ලොකු වීඩියෝ එකක් නෙවෙයි මේක පොඩි වීඩියෝ එකක්. මේකෙදි කරන්න හදන්නේ මේ දැන් ක්ලාස් එක පටන් ගන්න ඕන අපි ද මැත්ස් ඇකඩමි එකේ අපි වැඩ පටන් ගන්න කලින් ඔයාලට මේ මැත්ස් සබ්ජෙක්ට් එක ගැන පොඩි ඒ කියන්නේ ඒකෙදි අපිට ගණන් හදන්න එක දිගට ඕනේ වෙන දේවල් ඒ කියන්නේ අපි මතක තියාගන්න ඕනේ දේවල් ඊට පස්සේ සරල සුළු කිරීම කියන්නේ ක්‍රම ඒ කියන්නේ ඔයාලා දන්නා සමහර විට ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම ඒවා කරන විදිය ඊට පස්සේ තියෙන්නේ ඔය ඕඩර් එකක් වන් බෙගුදරි කියන හැම අහලා තියෙනවනේ. අන්න ඒකයි ඊට පස්සේ මේ තියෙන සිම්බල් ටිකයි ඊට පස්සේ අපි ඉගෙන ගන්න ෂේප්ස් වල ඒ කියන්නේ තල රූප වල කෝණ අභ්‍යන්තර කෝණ එකතු අන්න ඒ වගේ පොඩි පොඩි කතන්දර ටිකක් අපි මේකෙදි බලමු. ඒ කියන්නේ ඒවා කොහමද අර ගණන් හදාගන්න ටක් ගාලා ඇප්ලයි කරන්න ඕන දේවල් ළඟට අරගෙන බලමු. මේක තමයි අපි කරන පළවෙනි වැඩේ. මේක නම තමයි ෆවුන්ඩේෂන් කෝස්. කියන්නේ අපි මැත්ස් වලට ෆවුන්ඩේෂන් එකක් දාන එක මේකෙන් කරන්නේ. දිග වීඩියෝ එකක් නෙමෙයි. ඔයාලා මේව සමහරට දන්නවත් ඇති නොදන්නවත් ඇති ඒ වුණාට කමක් නැහැ. මේක බලන්න A to Z වැඩ ඉගෙන ගන්න පුළුවන් අපිට. හරි. අපි පටන් ගමු මුලින්ම මේ දන්නවනේ ඒ කියන්නේ මම මේව දාන්න එක මම දාන්න නිකන් සරල ගණනය කිරීම ඒක එක කියලා දාන්න ඕනෙත් නෑ ඉතින්. සංඛ්‍යා දෙකක් එකතු කරන්න. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් 3යි 5යි එකතු කරන වගේ දේවල් නෙමෙයි. අපි හිතමුකෝ 1585 කියන ඉලක්කමට 2835 වගේ එකක් එකතු කරන්න තියෙනවා. එතකොට අපි කරන්නේ කොහොමද කියලා මම එක ගණනින් චුට්ටක් කියන්න. ඒ කියන්නේ මේව දන්න හැමෝම වගේ දන්නවා ඇති. ඒ වුණාට පොඩ්ඩක් අර වැඩි දන්නේ නැති අයත් ඉන්න පුළුවන්, දන්න අයත් ඉන්න පුළුවන්. චුට්ටක් බලන්න. හරි. අපි මුලින්ම කරන්නේ මෙතන 5යි 5 එකතු කරලා 10යි. 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. ඊට පස්සේ ඒක මෙහා පැත්තට ගියාම මෙතන 9යි. 9 3යි 12යි. ආයෙමත් එකක් ඉතුරුයි. ආයෙමත් එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගියාම ආයෙ 6යි. 6යි 8යි කීයද 14න් 4යි. ආයෙ එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගියාම 2යි. 2යි 2යි කීයද 4යි. 4420යි. ඊට පස්සේ ඉලක්කම් දෙකක් අඩු කරන එකක්. දැන් ඉතින්කෝ 8585 මම මට හිතෙන නිකන් ඒවා ලියන්නේ. ඊට පස්සේ අපි ඒක අඩු කරමු 3220න් වගේනේ. හරි. එතකොට කොහොමද කරන්නේ? මේක එකතු කිරීම මේක අඩු කිරීම. 5න් බිංදුවක් අඩු කරාම 5යි. 8න් දෙකක් අඩු කරාම 6යි. 5න් දෙකක් අඩු කරාම 3යි. 8න් 3ක් අඩු කරාම 5යි. නේ? එකතු කිරීම අඩු කිරීම නම් ඉතින් හැමෝටම ඊසි දෙයක් නේ. ඊට පස්සේ මේ ಗುಣ කිරීම තිබ්බොත්. ಗುಣ කිරීම කියන්නේ පොඩි පොඩි ඒවා නෙමෙයි. ඒ කියන්නේ අපි චක්‍රය ඉගෙන ගන්න ඒවා 12 වරක් පාන්නේ වගේ ඒවා නෙමෙයි. ඒ කියන්නේ සංඛ්‍යා දෙකකට වඩා වැඩි ගණනක්. සංඛ්‍යා තුනක් වගේ තියෙන දේවල් අපි බලමු ටික. මේ වගේ එකක්. මම මේ ඉතින් ලියන්න 250 කියන එක අපි වැඩ කරමු 35යි. මේ වගේ දේවල් නේ කියන්නේ සාමාන්‍යයෙන් වලට ಗುಣ කරන්න එන්නේ. ලේසි දේවල් නෙමෙයි ඉතින් අපි ටක් ගාලා බලමු. මුලින්ම මෙහෙම කරන්නේ මේ වගේ තැනකදී කරන්නේ මෙන්න එතන තියෙන ඉලක්කම තියෙනවානේ නේ. ඒ ඉලක්කමෙන් මුලින්ම උඩ ටික ගුණ කරගෙන යනවා. මේ 5න් 250 කියන ගුණ කරගෙන යනවා. 5න් බිංදුව ගුණ කරාම බිංදුවයි. ඒක අපි ඒ කියන්නේ දාන එක ලියන්න පටන් ගන්නෙත් මේ අපි ගුණ කරන්න භාවිතා කරන ඉලක්කම යටි. පස්වර බිංදුව බිංදුවයි. පස්වර 5 25න් 5 දන්නවා දෙකක් ඉතුරුයි. ආයි පස්වර 2 10යි අර 2යි 12යි. හරිනේ. ඔන්න 5න් ගුණ කරා 250 කියන එක. ඊට පස්සේ අපි 250 ගුණ කරනවා 3ෙන්. 3ෙන් ගුණ කරද්දී අපි මේ ගුණ කරලා දාන සංඛ්‍යාව දාන්නේ මේ 3 ඉලක්කමට යටි. 3 ඉලක්කමට යටි. ඔන්න බලන්න දාන හැටි 3 වර බිංදුව බිංදුව. ආයි 3 වර 5 15න් 5 එකක් ඉතුරුයි. ආයි 3 වර 2 6යි අර ඉතුරු එකයි 7යි. ඊට පස්සේ අපි මේ දෙක එකතු කරනවා සාමාන්‍ය විදියට. මෙතෙන්දි කරා වගේ. මෙහෙම බිංදුවයි මෙහෙම 5යි මෙහෙම 7යි මෙහෙම 8යි. 8750. මුලින් බලමු මේ භාග සංඛ්‍යා දෙකක් අපි එකතු කරගන්න කොහොමද කියලා. බෝඩ් එක උඩ මකා ගත්තා. භාග දෙකක් එකතු කරන්න මම උදාහරණයක් ගන්න නිකන් 2 බෙදීම 5 දැන් 1 බෙදීම 6 කියලා ගමුකෝ. මෙහෙම භාග දෙකක් එකතු කරන්න අපිට දැන් කලින් සංඛ්‍යා එකතු කරා වගේ නිකන් 5 6 එකතු කරලා 11 කියලා දාන්න බෑ. අපි මේවට ගන්න ඕනේ පොදු හරයක් නේ. පොදු හරයක් ගන්නවා කියන්නේ මොකද්ද? පොදු හරයක් කියන්නේ මොකද්ද කියලා පොදු හරයක් කියන්නේ මේ දෙකටම පොදු එක්කෙනෙක් කියලා හිතන්න නිකන්. ඒ කියන්නේ පොදු හරය ගන්න එක්කෙනා මේකෙන් බෙදන්න පුළුවන් මේකෙන් බෙදන්න පුළුවන්. අපිට මෙතෙන්දී නම් 5 වරකයි 30යි කියලා ගන්න පුළුවන්. ඒකයි බෙදිලා මේ සංඛ්‍යාව වලට මුකුත් ලයින් එකක් ඒ කියන්නේ ලයින් එකක් කියන්නේ එයාට පොදු එකක් වෙන්නේ නැති නිසා 30 ගන්න පුළුවන්. නැත්නම් පොදු හරය කියලා අපි ගන්න මේ මොකද්ද? කුඩාම් පොදු ගුණාකාරය. 5 6 කුඩාම් පොදු ගුණාකාරය කීයද? කියන්නේ 5 6 දෙකටම පොදුයි අපිට දාන්න පුළුවන් 30නේ.
මෙතන මොකක්ද දෙන්නේ එතකොට? පොදු හරය ඉන්නේ 30යි මේ දෙකේ. මේකත් මට 30න් මේක කන්වර්ට් කරගන්න පුළුවන් 30 භාගයක් විදිහට. ඒ වගේම මේකත් කන්වර්ට් කරගන්න පුළුවන් 30 භාගයක් විදිහට. හරි. දැන් මේ 5 කියන එක 30 උනේ 6න් වැඩි වෙලා. එතකොට මේක 6න් වැඩි කරා නම් උඩ එකත් අනිවාර්යෙන් 6න් වැඩි කරන්න ඕනේ. එතකොට කීයද එන්නේ? 12යි නේ. මේ එක 6 කියන එක 30 උනේ 5න් වැඩි වෙලා. එහෙමනම් අපි මේ එකත් අනිවාර්යෙන්ම කීයෙන් වැඩි කරන්න ඕනේ? 5න්. එතකොට උත්තරේ 17 බෙදීම 30යි නේ. ඔව්. දැන් මේ හරයලාවේ පොඩ්ඩක් පැටලෙනවා නම් මෙහෙම එකක් මතක තියාගන්න. මම ගන්නම් මේක A මේක B කියලා. එතකොට මේක ඇවිල්ලා හරය මේක ඇවිල්ලා ලවය. මේක මතක තියාගන්න හරක උඩ ළමයා ඉන්නවා. එතකොට හරය කියන්නේ මොකද්ද? හයන්නෙන් පටන් ගන්න ඉඳ හරකා. ලවය කියන්නේ ලවෙන් යන්නෙන් පටන් ගන්න හින්දා මේ ළමයා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි මේ ඔයාලා ඉතින් පාරවල් එහෙම දැකලා නැතුව ඇති ළමයි හරකෙක් උඩ යනවා. එහෙම තමයි ඒ වුණාට ඒකනේ ඒකනේ ඇත්තටම වෙන්න පුළුවන් දේ ඒකනේ. හරක උඩ ළමයා යන්න පුළුවන්. දැන් ළමයා උඩ හරක ගියොත් ඕක පොඩ්ඩක් අවුලක් වෙනවනේ. ළමයා තැල්ලා එතන අවුලක් වෙනවනේ. එහෙනම් යටට එන්න ඕනේ හරය උඩට එන්න ඕනේ ළමයි. ඒක පොඩ්ඩක් මට නම් ඔය කද්දි කියන්නේ 8 දී 9 දී වගේ ඔක පොඩ්ඩක් පැටලෙන සීන් එකක් ආවා. ඒ හින්දා මම ඔය වගේ විදියක් හදාගත්ත හරක උඩ ළමයා ඉන්නවා කියලා. ඔක ඉතින් කොමන්ට් එකක් මේ හරක උඩ ළමයා සීන් එක හරි. භාග එකතු කිරීම හරි. භාග අඩු කිරීම බලමු. භාග අඩු කිරීමත් මේ වගේම තමයි. අඩු කරද්දිත් අපි මේ වගේ පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරයක් අරගෙන දැන් මෙතෙන්දී එකතු කිරීම වෙනකොට මෙතෙන්දී අඩු කිරීම දැම්මම 12න් 5ක් අඩු කරාම හතයි. නේ? ඊට පස්සේ භාග ගුණ කිරීම. භාග ගුණ කිරීම මම මේ දෙකම ගන්නම් උදාහරණ වලට. මේක නම් පට්ට ලේසි කතාවක්. භාග ගුණ කරනකොට අපි කරන්න ඕනේ මේ යට හරය කොහොමද යට හරය යට තමයි තියෙන්නේ. සෝරි. හරයෙන් ගුණ කරනවා. ලවයෙන් ගුණ කරනවා. හරයෙන් ගුණ කරන් කීයද? 5 වරක් 6 30යි. කවුරුත් මෙතන 30 දාගත්තා. එතන නෙමෙයි දැන් මෙතන ගුණ කරලා දාන්න. ඊට පස්සේ දෙවරක් එක්ක කීයද? 2යි. ඕකයි ලියන්න පුළුවන් නේ 1 බෙදීම 15 කියලා කියසෙන්නේ නැතුව. නේ. ඊට පස්සේ මේ මොකද එකතු කිරීම අඩු කිරීම හරි ගුණ කිරීම හරි බෙදීමට. බෙදීමට මම මේ දෙකම දාගන්නම්. 2 බෙදීම 5 බෙදීම 1 බෙදීම 6. නේ. දැන් බෙදනකොට පොඩි ක්‍රමයක් තියෙනවා. දැන් අපිට ඕක හොම් බෙදන කරදරයිනේ. අපි බෙදන වැඩේ ලේසි කරගන්න එකක් දානවා එක භාගයක් පරස්පරයක් දාගන්න. අපි මේ භාගේ පරස්පරය දානවා. ওই භාගේ පරස්පරය දාගත්තාම 2 බෙදීම 5 වැඩි කිරීම පරස්පරය කියන්නේ මොකක්ද? පරස්පරය කියන්නේ හරය ලවේ මාරු කරනවා. සරලවම මෙහෙම කතාවක්. A උඩ B කියලා තියෙනවා නම් අපි ඔගේ පරස්පරය කියන්නේ 1 යට මෙන්න මෙහෙම එකක්. නේ? පරස්පරය 1 යට. එතකොට මොකක්ද දෙන්නේ අපිට? A එනවා උඩට B එනවා යටට. නේ? හරි. එතකොට එහෙම ගත්තොත් මෙතන 6 එනවා උඩට 1 එනවා යටට. මොකද්ද අපි කරේ? පරස්පරය ගන්නවා කියලා හරය ලවේ මාරු කරා. හරකයි ළමයා මාරු කරා. ඇත්ත ජීවිතේ කරන්න යන්න එපා. හරකෙක් දැක්කහම පොඩ්ඩක් තැලෙයි. එහෙනම්. හරි. එතකොට මේක සුළු කරාම කීයද? දෙවරක් 6 කීයද? 12යි. එක්වරක් 5 5යි. වැඩි තේරුණානේ. අපි මේවා තව ගණන් හදමු ඈ. දැන් 10 වසර තුන් මේ පාඩම තියෙනවනේ භාග සංඛ්‍යා කියලා. කොහොමත් ඕක ලොකුවටම කතා වෙනවා. මම මේ පොඩ්ඩක් ඔයාලට බේස් එකක් දාලා දෙන්නේ මේ වැඩේට වෝම් අප් එකක් ගන්න. මැත්ස් වැඩේට. හරි. මොකක්ද මම ඊට පස්සේ අන්න යන්න කතන්දරේ දැන් හරි. අන්න යන්න කියන්නේ මොකක්ද? අන්න යන්න කියන්නේ දැන් මම අර කලින් කෝ අන්න යන්න ගැන අයි බරක් පොඩ්ඩක් ඒක ගැන කියමු. අර ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ තියෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ ඔය පළවෙනි ගානේ ඉන්නේ ඔය පේපර් එකක් නිකන් වැස්ස කරලා පොඩ්ඩක් නිකන් දෙවිච් හින්දා පොඩ්ඩක් අත ගාලා බැලුවා නම් අන්න යන්න දකින්නවා. මොකක් හරි ඊටමක් තියලා ඒකෙන් මේ කොටසක් මෙයාට දෙනවා මගුලක් ටිකක් තියෙනවා. හරි. අන්න යන කතන්දරේ බැලුවොත් මේකම ගන්න මම උදාහරණ. 2යට 5න් 1යට 6 කියලා තිබ්බොත් මේ අන්න යන්න වෙනුවට අපි අන්න යන්න කියන එක අපි සුළු කිරීම පාවිච්චි කරන්නේ 2 මෙහෙම තියෙනවා 5 මෙහෙම තියෙනවා වැඩි කිරීම කියලා දාන්න. හරි. අන්න යන්න වෙනුවට වැඩි කිරීම දාලා අපේ ලේසි විදිහට ගාන හදාගෙන යනවා. අර සුළු කරන්න පුළුවන් පරිවර්තන සුළු කරන්න අපි තියන්නේ. හරි. අපි ඔය ඉස්සරහට ලොකුවට කතා කරමු. ඊට පස්සේ වර්ගමූල ගැන චුට්ටක් කතා කරොත් වර්ගමූල වර්ග ගැන කතා කරොත් එක චුට්ටක් මම නිකන් කියලා ඉන්නම්. හරි. මොකක් හරි එකක අපි ගමුකෝ 2 කියන එක. හරි. නිකන් සංඛ්‍යාවක්. අන්තිම දෙක නැතුව අපි 4 ගමුකෝ. 4 බිංදුව වෙනි බලය කියනවා. මොකද මේ උඩින් දාන්නේ බලය කියන එකනේ 4 කැත. 4 බිංදුව වෙනි බලය 1යි. ඕනෙම එකක බිංදුව වෙනි බලය 1යි. හරි. ඒක නිකන් මතක තියාගන්න.
4 පළවෙනි බලය 4යි. 4 දෙවෙනි බලය 16යි. 4 තුන්වෙනි බලය කීයද? ඔන්න දාන්න පුළුවන්. 4 තුන්වෙනි බලය කීයද කියලා කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයාලා YouTube එකේ මම මේක අප්ලෝඩ් කරන්නේ. ඒ වගේ ඔහොම දාගෙන යන්න පුළුවන්. මෙන්න මේකට මොකක්ද කියන්නේ? මේක පොඩ්ඩක් විශේෂ දෙයක්. මෙන්න මේක 4 වර්ගය. නේ? අපි මේකට කියනවා මොකක් හරි සංඛ්‍යාවක් වර්ග කරනවා කියලා. වර්ග කරාම මොකද වෙන්නේ? වර්ග වෙනවා. හරි. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දැන් අපි මෙහෙම න්යාගේ මැද්දෙන් ඇඩ් එකක් දාලා මෙතනින් මම ගන්නවා 4 භාගවෙනි බලය කියලා. මොකද්ද මේ 4 භාග බලය කියන්නේ? හරි. 4 භාග බලය කියන්නේ 4 වර්ගමූලය කියන එක. 4 භාග බලය ගමන් පොඩ්ඩක් සැටිස් නෑ වලටනේ. ඒ වුණාට මේ 4 වර්ගමූලය කිව්වන් ටක් ගාලා දන්නවා උත්තරේ 2යි කියලා. නේ? 4 වර්ගමූලයේ උත්තරේ 2යි. වටපිට යන සද්ද පොඩ්ඩ ලොකුට ફોකස් කරන්න එපා. මොකක් හරි සංඛ්‍යාවක වර්ගමූලය කියන එක ඒ කියලා ගමු සංඛ්‍යාව මේක අපිට මෙහෙම තියන්න පුළුවන්. වර්ගමූල a කියලා. අපි ඉස්සරහට සවිස්තරාත්මකව කතා කරමු. දැන් නිකන් අයිඩියා එකක් දෙන්නේ. හරි. දැන් මේකේ තව එකක් තියෙනවා. දැන් 9 4 16 25 49 ඔන්න වගේ ගොත් අපිට ටක් ගාලා වර්ගමූලය කියන්න පුළුවන්. මොකද අපි ඒවා සාමාන්‍ය common sense දන්න දේවල්. ඒ වුණාට වරට එකපාරට ආවොත් එකපාරට එනව නෙමෙයි ඉස්සරහට අපි කතා කරන්නේ. වර්ගමූලය කියලා පාඩමකුත් තියෙනවා. ඒට අමතරව තව 1150 වගේ නිකන් අමුතු ගණන් වල වර්ගමූලය හොයන්න ගියොත් හරි ලේසියෙන් හොයන්න පුළුවන් ලඝු පොතක් පාවිච්චි කරලා. හරි. ඒක මම අහලා තියා දෙන්නම්. ලඝු පොත් පාවිච්චි කරලත් අපිට මේ ඔය කතන්දරේ ලේසියෙන් කරන්න පුළුවන්. හරි. අපි යන්න ඉස්සරහට. ඊට පස්සේ මේකේ මම අර කලින් කියවනේ 1 ගුදරි කියලා ඕඩර් එකක්. ඔකට ඉංග්‍රීසි වලින් අපි බොඩ් මාස් කියලා කියන්නේ. 1 ගුදරි කියන ඕඩර් එක මෙහෙම වෙන්නේ. හරි. ඒක නිකන් නම පොඩ්ඩක් නිකන් එහෙන එකක් තියෙනවා ඒක හිතන්න එපා. හරි. හරි. එකට කියන්නේ 1. මම මෙහෙලිය යන්නම්කෝ. 1 ගුදරි. 1 ගුදරි. අකුරු නම් කතා ඒවා හිතන්න එපා. අකුරු ලස්සන නැහැ. මේ වයන්නෙන් කියන්නේ වරහන් කියන එක. මේ බිඳුවෙන් කියන මම කිව්ව අල්නයන මෙතන බිඳුව හෝ අල්නයන මට හරියට මේක මතක නැහැ. කොහොමද කන්සෙප්ට් එක දාගන්න ඕනකට. ඊට පස්සේ බේ කියන්නේ බෙදීම. කුරු හරිසෙත් නැහැ. ඊට පස්සේ ගු කියන්නේ ගුණ කිරීම. වෙන දේවල් නෙමෙයි ගුණ කිරීම පමණයි. ඊට පස්සේ ද කියන්නේ ධන. ඒ කියන්නේ එකතු කිරීම. රී කියන්නේ ඍණ. ඒ කියන්නේ මොකද්ද? අඩු කිරීම. ඔන්න ඔය පිළිවෙලට තමයි අපි ඔය කරන්නේ වැඩි. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ඔය පිළිවෙලට කරන්න කියන්නේ හැම ගානක්ම අපි ගිහිල්ලා ඒ කියන්නේ ගණන් සාමාන්‍ය සුළු කරන්නේ මේ පිළිවෙලට තමයි. හැම ගානකම මේක ඇප්ලයි කරන්න ඕනේ නැහැ. හැම ගානකම වරහන් නැහැනේ. දැන් අපිට ඒ කියන්නේ මෙහෙම එකක් තිබ්බොත් ඔයාලා හිතන්නකෝ නිකන් 7 වැඩි කිරීම 5 වතාවක් 5. එහෙම 7 වැඩි කිරීම 5 වතාවක් 2 බෙදීම 3ෙන් 4 බෙදීම 5. මේකක් මම නිකන් උදාහරණයක් ලිව්වා. මේකද අපි මුලින්ම කරන්නේ මේ වරහන් ඇතුළේ තියෙන දේවල් සුළු කරගන්න. එතන මේ වරහන් සුළු කරගන්න. 4 5 කියන 35යි. මේ වරහන් සුළු කරගන්නවා. 2ෙන් 5ෙන් 4ක් කියන දන්නවනේ ගුණ කිරීමක් කරන්න. 12 බෙදීම 10යි. ඊට පස්සේ ආයෙත් වරහන් දෙකක් ගුණ කරන්න තියෙන. ඒ කියන්නේ 35 ගුණ කිරීම 12 බෙදීම 10යි. ඔන්න ඔයගේ පොඩි කේස් එකක් තියෙනවා. මේ වන්බේ උදේට සීන් එක. අපි ක්ලාස් එකේදී ඔවා මේ කතා කරමු ලස්සනට කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඕකට තමයි බොඩ් මාස් සීන් එක කියන්නේ. ඒ වගේම 1 බේ උදේට කියන්නේ ඔකට. ඊට පස්සේ ආවොත් මේ මං හිතුවා තව ඔය සිම්බල්ස් ටිකක් තියෙනවානේ. සිම්බල්ස් කියන්නේ ඔය කියන්නේ මේ සංකේත ග්‍රීක කෝඩි අකුරු ඔන්න ඔය ටික ගැනත් කතා කරන්න මම පොඩ්ඩක් හිතුවා. ඒකදී අපිට පොඩ්ඩක් වැඩිපුරම යූස් වෙන දේවල් තමයි ඔය සිම්බල් අපි වැඩිපුරම දාන ටිකක් මම ගත්තා තෝරගෙන. කෝණ දක්වන්න හැම අපි ගන්නවනේ කෝණ දක්වන්න. ඒ කියන්නේ මොකක් හරි ත්‍රිකෝණයක බලන්නකො මෙහෙම එකක් අහලා තියෙයි කියලා. මම නිකන් ලියාගෙන යන්න. හරි. මෙහෙම එකක් අහලා තියෙද? මේ ලකුණ. ඔය අනන්තය කියන එකටත් මේක පාවිච්චි කරනවා. හැබැයි අනන්තය කියන මේක නෙමෙයි පාවිච්චි කරන්නේ. ඔය වගේ හැඩයක්. 8 ඉලක්කම අනිත් පැත්ත ගාලා වගේ අනන්තයට කියන්නේ. මේක වෙන එකක් ඈ. මේකට කියන්නේ අපි ඇල්ෆා කියලා. ඇල්ෆා. මේ දාන එකට කියන්නේ බීටා කියලා. ඔයාලා දැකලා ඇති, දැකලා නැතුව ඇති. ඕනි දෙයක් පොඩ්ඩක් දැන් මතක තියාගන්න. අපිට ඉස්සරහට මේව ගණන් හදද්දි ටක් ගාලා ඕනෙ දේවල්. ඊට පස්සේ මෙහෙම එකට දාන එකකින් ගැමා කියලා.
alpha beta gamma. ඊට පස්සේ තව ඔයාලට මේ සිම්බල් එකක් තියෙනවා. මේකට කියන්නේ sigma කියලා. sigma. මෙන්න මේක. ඕක තියෙන සංඛ්‍යානේ පාඩමේ. අර sigma xi fi කියලා එහෙම ගන්නෙ. තාම කරලා නැත්නම් චුට්ටක් අච්චුපොත් තියෙනවනේ පොඩ්ඩක් පෙරලා බලන්න ඉස්සරහට ඇති. ඊට පස්සේ මාරම් ප්‍රසිද්ධ එකක් තියෙනවා. හැමදාම දකින්න එකක් මෙන්න මේක. ඒක පොඩක් ලොකුවට අඳින්න. මෙන්න මෙහෙමනේ ඔබ දක්වන්නේ. මේක නම් මොකද්ද? මේක නම් ඇවිල්ලා පුතේ මේ ඔයාලා කියන්නේ මේකට නිකන් පොෂ් වෙන්න කියනවා ෆයි කියලා. ෆා මෙහෙම දාලා කියනවා. හරි. ෆයි කියලා කියනවා. මේක නම හැබැයි ෆයි නෙමෙයි. මේක ඇත්ත නම පයි. හරි. ඕක පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් මේක පාඩම් කරද්දීම ගෙදර මිනිස්සු ඉන්න තැනක එහෙම ඔක කියන්න ගියොත් ආයි බත් නැති වෙන සීන් එකකුත් එනවා. ඒකින්ද කමන්නේ ෆයි කියලා කියන්නේ නැත්තම්. හදිසියේ ඔක කියලා ගෙදරින් බත් ටිකක් නැති වුණොත් කේස් එකක් වෙනවා. ඒ හින්දා ලේසියෙන් ඔයාලා ෆයි කියලා කියන්නේ. හැබැයි මේක ඇත්ත නම ෆයි නෙමෙයි පයි. හරි. මේ වෙන දේවල් නෙමෙයි මේ සිම්බල් එක නෑ. මේකේ අගේ කීයද? ඔන්නක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඕ ලෙවල් වලදී අපි මේක දා ගන්නවා 22 බෙදීම 7 කියලා. හරි. 22 බෙදීම 7. සුළු කිරීම වලදී ලේසි වෙන්නත් එක්ක තමයි දාන්නේ. ඒ ලෙවල් වලදීත් අපි 22 බෙදීම 7 කියලා පාවිච්චි කරනවා. ඒ වගේම 3.14 කියලා සමහර තැන් වල පාවිච්චි කරනවා. සමහර තැන් වල සුළු කිරීම ලේසි වෙන්න මේකට මූල 10ක් කියලා දෙනවා. මූල 10 කියලා අගයක් දෙනවා. මම එක කියන්න බැරනේ වර්ගමූල දක්වන්නේ මෙන්න මෙහෙම. චුට්ටක් මැද්දෙන් ඇඩ් එකක් දාන්නේ. මේ පැත්තෙන් එන්නම්කෝ. දැන් වර්ග කියන එක දාන්නේ 10 වර්ග කියන එක මෙහෙමනේ දාන්නේ. හැබැයි වර්ගමූලය කියන එක දාන්නේ මෙන්න මෙහෙම. මේ තමයි වර්ගමූලය කියන්නේ මේකේ භාගය බලය. අපිට මේක ලියන්න පුළුවන් 10 භාගය බලය කියලා. හරි. භාගය බලය කියන එක දන්නවනේ ඒ කියන්නේ. මෙතන 10 පළවෙනි බලය කියන්නේ 10යි. 10 දෙවෙනි බලය කියන්නේ 100යි. 10 භාගය බලය කියන්නේ මූල 10යි. භාගය බලය. හරි. මේ වගේ දැන් ඔයාලා තව දැකලා ඉතින් මට ඒකක් දැන් මතක් වුණේ. මෙහෙම දේවල් තියෙනවා. මෙහෙම. මේ මොකක්ද? මේක 10 මූල 3 කියලා කියන්න බෑනේ. මේක ඇත්තටම කියන්නේ මේ කියන්නේ 10 එක බෙදීම 3 වෙනි බලය කියන්නේ. හරි. ආයි අපි මේ කතාවට යමු මම ටික මකන්නවා. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් චූටි කොලයක් කරන් දාගන්න ටක් ගාලා. මේ ඇල්ෆා නෝකල. ඇල්ෆා. මෙතනනේ හිටියේ. මේ 5 වල අගයන් ටිකනේ අපි කතා කරන්නේ හිටියේ. 7.22 කියනවා 3.14 කියනවා මූල 10 කියලාත් කියනවා. ඒ වුණාට මේ 5 වල ඇත්තම අගය ඕක කියන්නේ මේ ළඟදී අර පැන්ටලින් කියලා සර් කෙනෙක් ඉන්නවා. පැන්ටලින්ස් සුළු කරලා දාලා තිබ්බා 5 වල අගය දශම ස්ථාන 1000කට. හිතන්න දශම ස්ථාන 1000ක් කියන්නේ කොච්චර ටිකක් ට්‍රැක් වයින්නවනේ. දශම ස්ථාන 1000කට පැන්ටලින්ස් සුළු කරලා තිබ්බා. ඒ කියන්නේ තවත් ඕක ඉවර නැහැ. මම ඊට පස්සේ තව එකක් දැක්කා. ඔය 5 වල අගය සුළු කරලා තියෙනවා පිටු 200 පොතක් පිරෙනම සුළු කරලා තියෙනවා ඒත් ඉවර නැහැ. ඒ කියන්නේ මේක සුළු වෙන්න සංඛ්‍යාවක්. දැන් මේ 22කින් 7 කියන එක නම් දශම ස්ථාන අඩුම තරමේ 5කින් 6කින් සුළු වෙනවනේ. එහෙනම් මේ 5 වල අගය ඒක සුළු වෙන්නේ නැහැ සෑහෙන දුර යන එකක්. හරි. මෙන්න මේ සිම්බල් ටික තමයි ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ. ඇල්ෆා බීටා ගැමා මේ නම් මතක තියාගන්න. හරි. ඇල්ෆා හැම සාමාන්‍යයෙන් ඔය කෝණ කියන්නේ ත්‍රිකෝණයක් මොකක් හරි. හරි. ත්‍රිකෝණයක් කොහොම මොකක් හරි මේ තිබ්බහම අපි දන්න අකුරු x y p q z ඔක්කොම දාලා ඉවරනා කියලා හිතමුකෝ. ආයි x දාලා අනිත් එකට x1 කියලා දානවට වඩා x1 කියලා එහෙම දානවට වඩා අපිට ලේසියෙන් නිකන් ඒ ත්‍රිකෝණේ කොහොමද දාන්නේ ඇල්ෆා බීටා ගැමා කියලා දාන්න පුළුවන්. හැබැයි මේ සිග්මා කියලා කොහොමද දාන්නේ නැහැ. මේ සිග්මා කියන වෙනම කතාවක්. මම මේ සිම්බල් එක මෙතන ගාව ගත්තට. සිග්මා කියලා කොහොමද දාන්නේ නැහැ. සිග්මා කියන්නේ මොකක් හරි සංඛ්‍යා ටික එකතුවක් කියන එක. දැන් අර සංඛ්‍යානේ පාඩමේ පොඩ්ඩක් හරි අයිඩියා එකක් තියෙනවා නම් සංඛ්‍යානේ පාඩමේ මේ සිග්මා xi සිග්මා fi කියලා අපි කරන්නේ අර වගුවේ තියෙන ටික එකතු කරලා දාන එකනේ. හරි. සිග්මා කියන්නේ එකතුවක්. මේ පයි කියන්නේ ඉතින් මේ වගේ සිම්බල් එකක්. ඔය ටික තමයි ගොඩක්ම වැදගත් වෙන සිම්බල් ටික. හරි. ඊට පස්සේ තව පොඩි සීන් එකක්. තව පොඩි සීන් එකක් කියන්නේ තව එකක් මම තෝරගත්තා මේකට ඇඩ් කරන්න අපි ඉගෙන ගන්න තල රූපවල අභ්‍යන්තර කෝණ ගැන. ඕක පොඩ්ඩක් කටියට පැටර්න් සාගතයින්. ඒකත් ඉතින් වීඩියෝ එක තව විනාඩි 2ක් 3ක් දික් වෙයි. ඒ වුණාට ඒකත් මම හිතුවා පොඩ්ඩක් ඒකත් මෙතෙන්ට ඇඩ් කරලා දාන්න. මොනවද? ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. හැමෝම දන්නවනේ. ඊයද? අංශක 180යි. අකුරු ලියන්න තමයි බැරි හැටි.
අංශක 180යි. මේ උඩින් තිතක් දාන්නේ අංශක කියන්නේ. තව කෝණ හඳුන්වන එකක් තියෙනවා රේඩියන් කියලා. ඒක ඒ ලෙවල් වලට මැච් කරන්න આવොත් ඉගෙන ගන්න. ඊට පස්සේ ත්‍රිකෝණ කීයද? පාද 3යි. කෝණ 3යි. එතකොට කීයද? 180. ඊට පස්සේ මම ගන්නවා මොකක් හරි චතුරස්‍රයක්. චතුරස්‍රයක් කියන්නේ පාද 4ක් තියෙන එක. පාද 4ක් තියෙන තල රූපයකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. මේ චතුරස්‍ර ගොඩක් ಜಾති තියෙනවා. මොනවද? සුජු කෝණාශ්‍රය කියලා එකක් තියෙනවා. සමචතුරස්‍රය කියලා එකක් තියෙනවා. සමාන්තරාශ්‍රය තියෙනවා. ත්‍රපීසියම් තියෙනවා. රොම්බසය තියෙනවා. ඒ දන්නවනේ මම පොඩ්ඩක් ඔන්න අදින්නම් මෙතනින්. මේක අපි හිතමුකෝ මෙතන 90යි, මෙතනත් 90යි, මෙතනත් 90යි, මෙතනත් 90යි. අංශක 90 අපි දන්නවනේ මෙහෙම අර ලම්බයි කියලා පොඩි සීන් එකක් දාන්නේ. එතකොට මේ පාදෙට මේ පාද සමානයි, මේ පාදෙට මේ පාද සමානයි. මේක ඇවිල්ලා සුජු කෝණාශ්‍රය. පාද හතරම දිගින් සමාන නම් ඒ වගේම මේවා 90යි නම් මේවට අපි කියනවා මොකද්ද? සමචතුරස්‍ර කියලා. මේකත් චතුරස්‍රයක්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා තව සමාන්තරාශ්‍ර. මේ හරියට මේ පාද සමාන්තර වෙන්න ඕනේ. මේක අදින්න අමාරුයි වැඩි හිතන්න එපා. මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. සමාන්තරයි. මේකට මේක සමාන්තරයි නේ මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඊට පස්සේ තව තියෙනවා රොම්බසය. රොම්බසය කියන එක ඔන්න ඔහමයි. හරි. ඊට පස්සේ තව තියෙනවා ත්‍රපීසියම් කියලා එකක්. හරි. ඒක මෙන්න එහෙම කතාවක්. ත්‍රපීසියම් මේ හරියට ඉරි ගහන්න ඕනේ. ත්‍රපීසියම් කියන එක මෙන්න එහෙම කතාවක්. මේ හැමෝටම තියෙන්නේ පාද 4යි ඉන්නේ. පාද 4යි, පාද 4යි, පාද 4යි, පාද 4යි. අභ්‍යන්තර කෝණ 4යි. මෙයාලගේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 360යි. මම එකක් විතරක් තියන්නම්. මේක විතරක් තියන්නම් මේ ඔක්කොම නිරූපණය කරන්න. ඒතකොට ඔයාලට ටක් ගාලා හිතා ගන්න පුළුවන් නේ. පාද 4ක් තියෙනවා නම් අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 360යි. මේ ටික මම කරනවා. මේක එතකොට කීයද අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 360යි. මේක පොඩි පැටර්න් එකක් තියෙනවා. මේ තාම නම් පැටර්න් එක එච්චර පේන්නේ නැහැ. දැන් අපි පාද 3 කතා කරා. පාද 4 කතා කරා. මේක පාද 3 දිගින් සමාන වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකක් හරි ඉදිකයිද 3ක් ගහලා ඉන්න තල රූපයක් නම් එහෙම කියන්න බෑ. පාද 3කින් සමාන වෙන තල රූපයක් නම් ඒක ත්‍රිකෝණයක් වෙනවා. ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 180යි. පාද 4කින් සමාන වෙන තල රූපයක් චතුරස්‍රයක් වෙනවා. ඒ චතුරස්‍රයේ විශේෂ ආකාර ටිකක් තියෙනවා. සමචතුරස්‍රය, සුජු කෝණාශ්‍රය, ත්‍රපීසියම, සමාන්තරාශ්‍රය, රොම්බසය. ඔය මොකද තිබ්බත් පාද 4යි. පාද 4යි. එතකොට මොකද්ද? චතුරස්‍රයක් වෙනවා. චතුරස්‍රයක් වුණාම අභ්‍යන්තර කෝණ වල අයික්‍ය කීයද? 360යි. ඊට පස්සේ තව එකක් තියෙනවා පංචාශ්‍රය කියලා. පංචාශ්‍රය කොහොමද අදින්නේ පංචාශ්‍රය? මේවා දෙනු. හරි. පංචාශ්‍රය කියන්නේ පාද 5යි තියෙන්නේ නේ. 1 2 3 4 5. මේකට ඉංග්‍රීසි වලින් කියනවා පෙන්ටගෝන් කියලා. ඉංග්‍රීසි වලින් කියනවා පෙන්ටගෝන් කියලා. පෙන්ටගෝන් කියන්නේ අර නිවුස් වල කියන පෙන්ටගනේ එහෙම නෙමෙයි ඈ. මේක නිකන් සිම්බල් එකක් විතර නිකන් ගියක් වගේ හින්දා නිකන් හිතන්න එපා පෙන්ටගනේ කියලා. මේක නිකන් සිම්බල් එකක් නෙමෙයි. මේක නිකන් තල රූපයක්, ෂේප් එකක් විතරයි. මේකේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 540. අංශක 540. ඒ කියන්නේ කෝණ පහේ අයික්‍ය අංශක 540. දැන් ඉතින් ඕනනම් පොඩි පැටර්න් එකක් නිකන් පෙනීගෙන යනවා වගේනේ. මම තාම තේරෙන්නේ නැද්ද එහෙම? පොඩි සීන් එකක් තියෙනවා. මම එකක් කියන්න. ඊට පස්සේ තව ෂේප් එකක් තියෙනවා. ඒකට කියන්නේ සඩාශ්‍රය කියලා. මේක කියන්නේ සඩාශ්‍රය කියලා. දැන් ඔය ලෙවල් මේ මැත්ස් කරන අයියලා අක්කලා ඉන්න ගෙවල් වල කට්ටිය නම් නිකන් මේ වගේ ෂේප් එකක් දැකලා තියාලගේ පොත්වල තියෙනවා කෙමිස්ට්‍රි කරන කට්ටිය. පොත්වල තියෙනවා ඔකට අපි කියන්නේ මොකද්ද? බෙන්සීන් වලේ කියලා එකක් කියන්නේ. ඔය ලෙවල් කෙමිස්ට්‍රි කරන අයියලා අක්කලා ඉන්නවනම් පොඩ්ඩක් පොත අරලා බලන්න මේකට කියන්නේ එහෙම එකක් තියෙනවා. හැබැයි මේකට කියන්නේ මෙතෙන්දි බෙන්සීන් කියලා නෙමෙයි. මෙතෙන්ද අපි කියන්නේ සඩාශ්‍රය කියලා. හැබැයි කෙමිස්ට්‍රි වලදී මේකට කියන්නේ සඩාශ්‍රය කියලා නෙමෙයි. මේකට කියන්නේ ඒක හිතන්න බෑ. පොඩි ඇඩ් එකක් මැදින් දැම්මේ. ප්‍රොමෝෂන් එකක් මේ ඔයාලා මැච් කරවන්න ගන්න. හරි. මේක මේ සඩාශ්‍රය. මේකේ පාද කීයක් තියෙද? සඩාශ්‍රය කියන්නේ 6යිනේ. නේ? මේකේ සඩාශ්‍රය කියන්නේ 6ක් ඈ. මේක ඉතින් පංචාශ්‍රය 5 තිබ්බට සඩාශ්‍රය නිකන් ඔයාලට 6 කියන එක එකපාරට එන්න දෙනවනේ පාද 6ක් තියෙන එක සඩාශ්‍රය කියනවා. අභ්‍යන්තර කෝණක් කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මේකේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 720යි. මේකෙත් ඉතින් ආකාර තියෙනවා. මේක සවිදි සඩාශ්‍රයක් වෙන්න පුළුවන්. සවිදි සඩාශ්‍රයක් කියන්නේ පාද 6ම දිගින් සමාන වුණාම සවිදි සඩාශ්‍රයක්. එහෙම වුණාම ඉතින් අභ්‍යන්තර කෝණ වල අයික්‍යත්
විශාලත්වයෙන් සමාන වෙනවා. ඔව්. හරි. දැන් අපි කතා කරමු මේක පොඩි පැටර්න් එකක් තියෙනවා කියලා මම කලින් කිව්වනේ. දැන් සමහර විට ඔයාලට අහුවෙලා ඇති. 10 11 ඉන්න ළමයිනේ දැන් විශේෂයෙන් මේකට ඇවිල්ලා ඇත්තේ. මේ පාරේ 11 වසරට යන ළමයි ඉතින් මොලේ තියනවානේ. හරි. පැටර්න් එක බලමුකෝ. පැටර්න් එක කියන්නේ මෙතන 180යි. මෙතන 360යි. මෙතන ඉඳන් මෙතෙන් කීයක් වැඩි වෙලා? ඕක නම් ලේසි තව එකක් තියෙනවා. මතකුණා. ඒ මොකද්ද? වෘත්තය. හරි. වෘත්තය. කේන්ද්‍රය තියෙන මේක වෘත්තයක් වගේ නෙමෙයි. බිත්තරයක් වගේ හිතන්න එපා. කොහොමද මේක තමයි මේක නෙමෙයි වෘත්තය කියන්නේ. මේක තමයි උනට වෘත්තය කියන්නේ. හරි. මේකේ අභ්‍යන්තර කෝණ ලයික්කේ 360යි. ඒක ඉතින් දන්නවනේ. හරි. අපි කතා කරමු මේක මේ අපි කතා කරන රිද්ම් එකට එන්නේ නැහැ. හරි. ඔය ඉතින් රිද්ම් එක කියන්නේ ඔයාලට පාද හොයන්න බෑනේ මේකේ. මේවා කතා කරමු. ත්‍රිකෝණ 180යි. මේ චතුරස්‍රය 360යි. මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් වැඩි වෙලාද? 180ක් වැඩි වෙලා නේ. මෙතන ඉඳන් මෙතෙන්ට 180ක් වැඩි වෙලා තියෙනවා අංශ. මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් වැඩි වෙලා තියෙනවා? මෙතන ඉඳන් මෙතෙන්ට අංශක 180ක් වැඩි වෙලා තියෙනවා. ආයි මෙතන ඉඳන් මෙතෙන්ටත් කීයක් වැඩි වෙලා තියෙනවා? මෙතන ඉඳන් මෙතෙන්ටත් ආයි අංශක 180ක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? පැටර්න් එකක් නේද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාලට හදිස්සියේ මේ අමතකුණා පංචාශ්‍රයේ ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතු. එතකොට මොකද කරන්නේ? හරි. මෙහෙම වැඩක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ත්‍රිකෝණ 180ක් කියන එක අමතක වෙන්නේ නැහැ නේ. ඒ වගේම චතුරාශ්‍ර 360ක් කියන එක අමතක වෙන්නේ නැහැ නේ. චතුරාශ්‍ර පාද 4යි. චතුරාශ්‍ර වල එක පාදයක් වැඩි එක තමයි පංචාශ්‍රය. පංචාශ්‍රේ මොකද කරේ අපි? අන්න ටක් ගාලා මතකෙට ගන්න ඕනි. හරි. ඒක මතකෙට ගන්න කලින් මෙහෙම හිතා ගන්න. පාද 3 පාද 4 වෙද්දි අභ්‍යන්තර කෝණ 180කින් වැඩි වුණා. ඒක වැඩි වෙන්න හේතුවත් අපි පස්සේ කතා කරමු. හරි ලස්සන කතාවල්. ඔය මැත්ස් කියන්නේ මාරම ලස්සන සබ්ජෙක්ට් එකක්. හරි. 3 4 වෙද්දි 180 360 වුණා. ඒ කියන්නේ 180ක් එකතු වුණා. එතකොට 4 5 වෙන්නත් ආයි මොකද්ද වෙන්න ඕනි? 180ක් එකතු වෙන්න ඕනේ නේ. 4 5 වෙන්න 180 වෙන්න. එතකොට චතුරාශ්‍රයේ මතක නම් චතුරාශ්‍ර කියන්නේ පාද 4ක් තියෙන ඕනිම එක පාද 4කින් වැඩි කම්ප්ලීට් වෙන එක. නැත්නම් පාද 4ක් තියෙන ඕනිම එක කියලා. ඔන්න ඔහොම නිකන් හිස්තනක් තිබ්බ එකක් ගන්න එපා. හරි. එහෙම සෙට් වෙන්නේ නැහැ. මම කියන්නේ පාද 4කින් මේක සංවෘත වෙන රූපයක්. එතකොට 360යි. මෙතෙන්ට වඩා මෙතන එකක් වැඩිනේ. ඒ කියන්නේ පාද 4 වල එක පාදයක් වැඩි පාද 5යි. එතකොට මොකද වෙන්නේ? ආපහු 360ක් එකතු වුණා. ආයෙ මෙතන පාද 5ට වඩා මෙතන එකක් වැඩි පාද 6යි. ආපහු 180ක් එකතු වෙලා 820ක් වුණා. හරි. ඔන්න ඔය ටික තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මම මෙතනම කියුවා. මේක චුට්ටක් ඔයාලට දාගන්න ඕන නම් වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. මේ වෘත්තය කොහොමද 360ක පාද ගැන මුකුත් නැහැ. ඒක මතක තියාගන්න ඕන දෙයක්. පොඩ්ඩක් ගිරව දාගන්න. ඉතින් ගිරව දාන්න දෙයක්වත් නැහැ. ඉතින් ඔයා සාමාන්‍ය දැනීමනේ නේ. හරිනේ. ඔයාලා දන්නේ නැත්නම් වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. මම මේක පොඩ්ඩක් මකනවා. මකනවා කියන්නේ පොඩ්ඩක් බෝඩ් එකේ හේතු වෙන්න ඕන කතා කරන්න ඕන. විනාඩියක් විතර මම කියන්නම්. හරි. මේක මේ අපි ફોකස් කරන්නේ 26 O level ලියන නංගිලා මල්ලිට. ඔයාලට එක්සෑම් තියෙන්නේ 26 දෙසැම්බර් වල. වගේ එක්සෑම් 30යි. 30 කියන්නේ බොහෝදුරට 30යි. අනිවාර්යෙන් 30යි. එතකොට ඊට කලින් මේ ක්ලාස් එකේදී අපි පොඩි වැඩ පිළිවෙලක් අලුතෙන් කරන්න හිතාගෙන ඉන්නවා. මේ මම ඒක වෙනම වීඩියෝ එකකින් දාලා කියන්න. දැන් මේක ගොඩක් දික් වෙනවනේ. ඒකත් කියන්න කිව්වොත්. මේක බලන්න. මේක ඒ කියන්නේ පොඩි වෙලාවක් ඇයි හිතන්න එපා බලන්න. ක්ලාස් එකට ආවත් නාවත් කමක් නැහැ. මේක බලලා චුට්ටක් බර බේසික් concept ටික ඇඟට දාගන්න. මොකද මැත්ස් ඉගෙන ගන්නවා කියන්නේ මැත්ස් O level උනත් A level උනත් මොක වුණත් මැත්ස් කියන්නේ කටපාඩම නෙමෙයි. මැත්ස් කියන්නේ concept දැනගන්න ඕනේ. concept දැනගත්තට පස්සේ ගණන් ඕන එකක් හදන්න පුළුවන්. තියරි එක හොඳට දැනගෙන concept දැනගත්තාම කටපාඩම් කරන්න නැතුව ගණන් හදන්න පුළුවන්. ඉතින් මම try කරන්නේ කටපාඩම් කරන්න නැතුව concept දැනගෙන තීර දැනගෙන ඕනෙම ගානක් perfect එකේ හදන්න පුළුවන්. ළමයි ටිකක් හදන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා group එකේ ඉන්නවා නම් group එකේ කට්ටියට ඉස්සරහට update දෙන්න class එක ගැන. ඔයාලා group එකේ නැත්නම් මේ වීඩියෝ එක වෙන විදිහකට දකිනවා නම් මේ මම නම්බර් එකක් දාලා තියන්නම්. ඒකට message එකක් දාන්න. කොහෙන්ද දාන්නේ? 0.7
123යි 93යි 75. මගේ නම මං කිව්වේ නෑනේ. මගේ නම රන්දුනු උදේශාන්. හරි. නම රන්දුනු උදේශාන්. නම්බර් එකෙන් දාන්න අකමැති වගේ නම් FB මේක ගහන්න. FB ගහුවා රන්දුනු උදේශාන් කිරියල්ල කියලා ප්‍රොෆයිල් එකක් එයි. ඒකට මැසේජ් එකක් හරි දාලා කොහොම හරි ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන නම් එහෙම දාන්න. අපි මේ පළවෙනි දවසේ මම පොඩි හින්ට් එකක් දෙන්න පළවෙනි දවසේ කරන දේවල් ටික ගැන. තව විනාඩියක් තව එකක් අදිනවා. හරි දානවා නැද්ද? පළවෙනි දවසේ මේ ෆ්‍රී ක්ලාස් එකක් කරන්නේ. මම ඒක පෝස්ට් එකක් දාලා ඔයාලට හරියට කියන කවද්ද කරන්න කියලා. පළවෙනි දවසේ අපි පාඩම් 3ක් කරනවා පොඩක් වෙනස් විදිහකට. නෑ ඒක මම ඊළඟ වීඩියෝ එකේ දාන්න ඉන්ට්‍රොඩක්ෂන් කියලා. පොඩ්ඩක් ඒකේ පොඩ්ඩක් දිගට කියන ටිකක් තියෙනවා. මේ ටික පොඩ්ඩක් බලන්න. හරි. එහෙනම් සෙට් එකකම ජය වේවා. බයි.